එහෙනම් ඔයාට ඇවිදගෙනම යන්න වෙයි. ඒත් බය වෙන්න එපා. ඔයාගේ තනියට මං ඉන්නවනේ. ඇත්තටම මේක හරිම විනෝදයක් වෙයි. නෑ වගේ. ඉතින් මං හිතන්නේ කරත්තේ රහසම දැනගත්තා. අර බෝතල් වල තිබුණු වතුරෙන් තමයි මේකට බලය ලැබෙනවා ඇත්තේ. හරියට ගුළුබෙලි සෙවල වගේ. ඒ සෙවල නිසා ගුළුබෙල්ල ඉස්සරහට වෙන්නේ. ගෙදර හදලා ඉවරයි සුරදූතයෝ. කැමති කෙනෙක් එන්න. තව පොඩි අඩුපාඩුවයි තියෙන්නේ. මට තාවත් හරියට හිතා ගන්න බැරි අර විදුලි කම්බිය මොකටද කියලා. හේයි, සමහර විට ඒ කරත්තෙට බලය ලැබෙන්නේ අකුණු වලින් වෙන්නේ නැති. ඔයාගේ පිහාට තවම මෙන්න මදිද? ඉන්න විදියා මම ඔයාලට දව කරන්නම්. ටින්කබෙල්, ඔයා හැමතිස්සෙම මේ විදිහට ප්‍රශ්න ඇති කරන එක නැවැත්තුවොතින් ඔයාගේ උදව් කාටවත් ඕන වෙන එකක් නෑ. ඇත්ත කිව්වම දුකයි නේද? අපිට මේවා කඳුරේ වැඩට ගන්න පුළුවන්. මේවා මම අලුතින් හදාගෙන යන කරත්තෙට හොඳට ගැලපෙනවා. අල්ලගන්න. මේව දෙක තුනක් එකට තියලා බැන්දනම් හොඳ හයි රෝදයක් හදාගන්න පුළුවන්. අපි ඇවිදගෙන ආපු එක හොඳයි. නැත්තම් මේක දකින්න එකකුත් නෑනේ. විදියා කොහොනිත් බොත්තම් ටික. ටින්කබෙල්, ඔය මිනිස්සුන්ගේ කුණු අපේ කඳවුරු වලට අර අපි යමු. ටින්කබෙල්, අපිට මිනිස්සුන්ගේ ගෙවල් ළඟට යන්න තහනම් දන්නවද? මේක මිනිස් ගෙදරක් නෙවෙයි. ඒව ගොඩක් විශාලයිනේ. අනික මේකේ තියෙන සුරුදෝතෙන් පිළිගමු කියලානේ. ඒක ලියලා තියෙනෙත් මිනිස්සු. ටින්කබෙල්, ඕක ඇතුළට නම් යන්න එපා. මම කියන දේ අහන්න, ඕක ඇතුළට යන්න එපා. අෂෝ. වව්. ටින්කබෙල්, ඕක කන්න එපා. ඕක උගුලක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. මෙතන කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඔව්, ඇත්තටම. විදියා. කරදරයක් නැහැ කිව්වට බය වුණානේ. හොඳ උත්සාහයක් විදියා. ඒත් මම බය කරන්න අමාරුයි. මේක හරිම ලස්සනයි. ඔයාට මේකේ තියෙන බරපතලකම තේරෙන්නේම නෑ නේද?